ආයිබෝවන් මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අදත් වෙනද වගේම රසවත් වීඩියෝ එකක් අරගෙන ආවා. මම අද හදන්න යන්නේ එළවලු සුප් එකක්. ඉතින් මම ඒකට ගත්තා කැරට් බෝංචි ටිකක් ගත්තා. ගෝවා ලීක්ස් මෙතන දඬු දෙකක් ගත්තා. කරපිංචා අලගෙඩියක් ගත්තා. තක්කලි කෑල්ලක් මෙතන ගත්තා. රතු ලුණු ගෙඩි 3ක් විතර එකතු කරගත්තා. සුදු ලුණු බික් දෙකක්. මෙතන මම පයිප්පු ටිකක් හොදලා ගත්තා. ගම්බිරිස් ඇට ටිකක් ඕන වෙනවා. රස අනුව ලුණු. මෙතන කොත්තමල්ලි මේස හැන්දයි චෝදුරු තේ හැන්දයි හොඳට මේ කුඩු කරලා අරගෙන තියෙන්නේ. ඒ ටික තමයි අවශ්‍ය වෙන්නේ. දැන් මම මුලින්ම එළවලු ටික මේ කපා ගන්නවා. ඔයාලට වට්ටක්ක වුණත් මේකට එකතු කරගන්න පුළුවන්. මම නම් අද වට්ටක්ක එකතු කරගන්නේ නැහැ. නිවිති තියනවා නම් නිවිති කොලත් එකතු කරගන්න පුළුවන්. සුප් කියන්නේ ගොඩාක් ශරීරයට පෝෂ්‍යදායී මේ ආහාරයක්. ඒ කියන්නේ මේ රෝගී තත්ත්වයක් වුණාම ගොඩාක් ප්‍රතිශක්තිකරණයට ගොඩාක් වැදගත් වෙනවා මේ සුප් එක හදලා බිව්වහම. ලීසුත් මේ විදිහට කපලා ගන්නවා. ලීක්ස් කඳ කොටස තමයි ගන්නෙ. කොළ කොටස ගන්නෑ. බෝංචි ටිකත් මේ විදිහට කපලා ගන්නවා. පොඩියට. ගවත් ඒ වගේ ටිකක් එකතු කර ගන්නවා. තක්කලි ටිකක් එහෙම කපලා එකතු කර ගන්නවා. ලුණු ටිකත් කපා ගන්නවා මේ විදිහට. කරපිංචා ටිකත් මේ විදිහට එකතු කර ගන්නවා. ඒ වගේම මම මේ හොදලා තියාගත්ත පරිප්පු ටිකත් මේකට එකතු කර ගන්නවා. කොත්තමල්ලි සූදුරු කුඩු කරගත්ත ඒ ටිකත් එකතු කර ගන්නවා. ගම්බිරිස් ඇට පහයකුත් එකතු කර ගන්නවා. මේ ටික තමයි සුප් එකට එකතු කරගන්නේ. ලුණුත් රස අනුව මේ වෙලාවේ එකතු කරගන්නවා. දැන් මම මේක මේ සුප් හදන භාජනයට දාලා ලිපේ තියාගෙන තමයි යන්නේ. දැන් මම සුප් එක ලිපේ තියාගන්න යන්නේ.
සුප් එකට වතුර එකතු කරගන්න ඕනේ එළවලු තියෙන ප්‍රමාණයට. ගොඩාක් එකතු කරගත්තොත් එහෙම මේ සුප් එක දියර හරිනවා. මේ වගේ ප්‍රමාණයක් වතුර එකතු කරගන්නවා. පියනකින් වහලා දැන් මේක තැම්බෙන්න අර ගන්නවා. දැන් බලමු මම තියාගත්ත සුප් එක තැම්බිලාද කියලා. දැන් නම් හොඳට තැම්බිලා තියෙන්නේ සුප් එක ගානට. දැන් මම මේ වෙලාවේ ෆ්ලිප් ඕෆ් කරගන්නවා. මේ තියෙන්නේ මං හදාගත්ත රසවත් ගුණදායී එළවලු සුප් එක. ඔයාලත් හදලා රස බලන්න.